වෙල්කම් බැක් ටු මයි YouTube channel. අපි අද හදන්න යන්නේ බෝට් එකක්. මුලින්ම අපි බ්‍රෂ්ලස් මෝටර් එක බෝට් එකට අලව ගමු. මම මේකට පාවිච්චි කරන්නේ 1800 kV බ්‍රෂ්ලස් මෝටර් එකක්. ඒක මම බෝට් එකට අලව ගන්නවා. මම මේක බෝට් එක වටේ හදන්න ගත්තේ රිජිෆෝම් වලින් වටේ හැදුවේ. මෝටරය හොඳට බෝට් එකට අලව ගන්න මෙන්න මේ විදිහට හොඳට බෝට් එකට මෝටරය අලව ගන්න. ඊට පස්සේ මං ඉලෙක්ට්‍රික් බොඩ් ටික දාන්න, ඒ කියන්නේ ESC එකයි රිසීවරයි බැටරියයි දාන්න මෙන්න මේ වගේ පොඩි ප්ලාස්ටික් කප් එකක් ගන්නවා. ඒක එතනට ගානට තියාගන්න පුළුවන් විදිහට කපා ගන්න. ඕගොල්ලොත් හදද්දී ඒ වගේ මොනවා හරි ප්ලාස්ටික් කප් එකකට ඉලෙක්ට්‍රික් බොඩ් දාලා, ඒ කියන්නේ බෝට් එක වතුරේනේ යන්නේ. එතකොට මුකුත් වෙන්නේ නැති වෙන විදිහට හදාගන්න. වතුර වැටෙන්නේ නැති වෙන. ඊට පස්සේ ප්‍රොපෙලර් එකේ වදින්න නැති වෙන්න සර්වෝ මෝටරේ එතන ඉස්සරහින් දාගන්න තියෙන සර්වෝ මෝටරේ. ඔන්න ඔය ඔතනට සර්වෝ මෝටරේ දාගන්න තියෙන්නේ. ප්‍රොපෙලර් එකේ ගාන බලලා ප්‍රොපෙලර් එකට සාමාන්‍යයෙන් ටිකක් දුර තියලා දාන්න. මෙන්න මේ විදිහට සර්වෝ මෝටරේ ගානට මාක් කරගෙන මම ඒක කපා ගත්තා. ඊට පස්සේ මෝටරේ එතනට දාලා ගානට අලව ගන්න. මම බෝට් එක හරවන්න පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් ඕක බෝට් එකෙන් එන හුළඟෙන්නේ ඕක යන්නේ බෝට් එක. එතකොට ඔය ඔන්න ඔය තියෙන්නේ. ඔන්න ඔය වගේ KT බෝට් කෑල්ලමයි මම පාවිච්චි කරන්නේ. ඒක KT බෝට් කෑල්ලට සාමාන්‍යයෙන් හයි එන්න ඇතුළට ටූත්පික් ලොකු ටූත්පික් දෙකක් වගේ දාන්න. ඊට පස්සේ මං සර්වෝ මෝටරේ වයර් එක දාන්න එතන රිජිෆෝම් එක විදලා හදාගත්තා. සර්වෝ මෝටරේ වයර් එක ඒකෙන් දාලා අර කප් එකට ගත්තා. ඊට පස්සේ ප්‍රොපෙලර් එක කරකවලා බලන්න සර්වෝ මෝටරේ වයර් එක වදින්න නැති වෙන සෙට් කරගන්න. ඊට පස්සේ මම සේරම චෙක් කරගන්නවා. අර කප් එකට දාන්න කලින් පිටින් තියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න බැලුවා. ඕගොල්ලන්ට අදිසියවත් බ්‍රෂ්ලස් මෝටර් එකේ කියන්නේ වයස් 3 ඔය වයස් 3ක් තියෙන්නේ. ඒ වයස් 3න් ඕනම වයර් දෙකක් මාරු කරාම බ්‍රෂ්ලස් මෝටර් එක කැරකෙන පැත්ත මාරු වෙනවා. ඒ කියන්නේ ESC එකකින් එන වයස් 3න්
ඕනම වයස් දෙකක් මාරු කරාම බ්‍රෂ්ලස් මෝඩ් එක කැරගෙන පැත්ත මාරු වෙනවා. ඕකේ ඔය තියෙන වයර් තුනක් වෙන ඒ කියන්නේ EAC එකකින් රිසීවර් එකට එන එකේ වයර් තුනක් එන එකෙන් තමයි රිසීවර් එකට කරන්ට් එක දෙන්න පුළුවන්. ඒකේ සුදු පාට වයර් එක උඩට හිටින විදිහට සෙට් කරගන්න. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් අරගෙන පැත්ත හරියද කියලා චෙක් කරගත්තා. මොකද කප් එක ඇතුළට දාගත්තට පස්සේ කරදරයිනේ. කරදරයි නෑ. මෝටර් එක අරගෙන පැත්ත වැරදි. ඊට පස්සේ මං අනික් පැත්තට ඒක සෙට් කරගන්න. ඒ කියන්නේ ප්‍රොපලර් එක අනිත් පැත්තට දාලා තමයි සෙට් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොපලර් එකෙන් හුලං එන ඔය දාලා තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තට දාන්න. එතකොට තමයි ගාන්ට පිටිපස්සට හුලඟ එන්නේ. එතකොට තමයි බෝට් එක ඉස්සරහට යන්නේ. මේ විදිහට මං ප්‍රොපලර් එක අනිත් පැත්තට දාලා සෙට් කරගත්තා. ඊට පස්සේ ආයි මං චෙක් කරලා බලනවා. මම මේක පස්සේ වොයිස් කරන්නේ ඒකයි මේකේ සවුන්ඩ් නැත්තේ මෝටර් වල එහෙම. ඒක අරගෙන පැත්ත වැරදි. ඊට පස්සේ මං ආයි වයස් 3 මාරු කරලා සෙට් කරගත්තා. ඒ කියන්නේ වයස් 3 මාරු කරලා කියන්නේ වයර් දෙකක් ගලවලා ආයි ඒ දෙක අනිත් පැත්තට සෙට් කරගත්තා. වයර් දෙක මාරු කරලා. දැන් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් බඩු ඉතුරු ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් බඩු ටික ඒ කියන්නේ EAC එකයි රිසීවර් එකයි බැටරියයි අර කප් එක ඇතුළට දාලා සෙට් කරගන්නයි තියෙන්නේ. ඕක මං රිසීවර් එකේ බ්‍රෂ්ලස් මෝටර් එක තුන්වෙනි රිසීවර් එකේ කියන්නේ බ්‍රෂ්ලස් මෝටර් එක තුන්වෙනි channel එකට සෙට් කරගත්තා. සර්වර් මෝටර් එක පළවෙනි channel එකට සෙට් කරගත්තා. ඔව් සර්වර් මෝටරේ හරියට මතක නෑ. කොහොම හරි පළවෙනි channel එකටද කොහෙද සෙට් කරගත්තේ. සර්වර් මෝටරේ වයර් එක ගන්න මං අර ප්ලාස්ටික් කප් එක විදගෙන ඊට පස්සේ එතනින් සර්වර් මෝටරේ වයර් එක ගන්න.
ඊට පස්සේ ESC එකෙන් බ්‍රෂ්ලස් මෝඩ් එකට යන වයර් තුන මම පියනෙන් දැම්මේ. පියන විදලා ඒකෙන් එතනින් වයර්ස් තුන දැම්මේ. ඊට පස්සේ ගානට පියන වහන්න පුළුවන්ද කියලා බලලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් නම් රිසීවර් එකේ සිග්නල් වයර්ස් දෙක තියෙන්නේ. ඒ දෙකත් කප් එකෙන් එළියට දාලා පොඩ්ඩක් අලව ගන්න. එතකොට ඒක හොඳයි. සිග්නල් මේ වෙන්නේ නැති වෙන්නේ එහෙම. කැඩෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ සර්වෝ මෝටරේට එන සර්වෝ මෝටරෙන් අර හරවන්න තියෙන්නේ. සර්වෝ මෝටරෙන් ඒ කියන්නේ බෝඩ් එක හරවන්න. ඒකට මං ඒ කෑල්ල හදාගත්තේ KT බෝඩ් එකකට ටූත්පික් ලොකු ටූත්පික් දෙකක් දාලා ඊට පස්සේ සර්වර් හොන්ස් සර්වර් කියන්නේ සර්වර් මෝටරේට ඒක කියන්නේ විදලා හදාගත්තේ. මම මේකට පාවිච්චි කරන්නේ 3S මිලිඇම්පියර් 1500ක ලිපෝ බැටරියක්. සර්වෝ මෝටරේ පළවෙනි channel එකටත් ඊට පස්සේ බ්‍රෂ්ලස් මෝටර් එක තුන්වෙනි channel එකට සෙට් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ බෝඩ් එක වැඩ කරන්නේ. ඊට පස්සේ දැන් මම ඒ ටික සේරම් බඩ් ටික ඇතුළට දාගෙන කප් එක ඇතුළට දාගන්න තියෙන්නේ. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න.